කාටවත්ම හිතාගන්න බැරි විදිහට මේ පොල් ගහේ බෙනේ ඇතුලේ ස්වභාවිකව හැදුණු අමුතු මේ වදයක් අද අපි කපන්න යන්නේ. ඉතින් මේ මැස්සන්ටවත් අපිටවත් කිසිම හානියක් නොකරගෙන අපේ පැරණි ක්‍රමයට මේ වැඩේ කරන්න හැටි බලන්න මේ රසබර වීඩියෝ අවසාන වෙනතෙක් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ කැලෑවේ තියෙන පොල් ගහක බෙනයක් ඇස්සේ තමයි මේ වදේ පිරලා තියෙන්නේ. බෙනේ කටින් ඇතුළ බැලපුවහම පේනවා නේද? මැස්සෝ පිරලා ඉන්නේ ලස්සනයි. කිසිම කෙනෙක් ලේසියෙන් හිතන්නේ නැති ස්වභාවිකව හැදුණු මේ වදයක් මේක. බලන්නකො කොච්චර ආරක්ෂිතද මොවුන් මේ ඇතුලේ වදේ බැඳලා තියෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ වදටි කඩා ගන්න කලින් අපි මේ මැස්සන්න සංසුන් කර ගන්න ඕන. ඒකට අපි කරන්නේ මෙන්න මේ වගේ පොල් එලි ටිකක් මුලින්ම පත්තු කරලා ඊට පස්සේ ගින්දර නිවලා ඒකෙන් එන ස්වභාවික දුම තමයි අපි මේ වැඩේට භාවිතා කරන්නේ. මතක තියාගන්න ගින්දර පිටින් බෙනේට අල්ලන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් මේ මැස්සන්න පිච්චිලා මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ සිහින් දුම වැදුනහම මේ මැස්සන්න කිසිම කරදරයක් නැතුව වදෙන් ඉවත් වෙලා බෙනේ ඇතුළට එනවා. ඊට පස්සේ අපිට ලේසියෙන් සහ පාසුවෙන් මේ වද ටික කඩා ගන්න කපා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත දුම බෙනේ කට ළඟට ලං කරලා ඇතුළට යවා ගන්න ඕන. ඉතින් බලන්නකො දුම වදිනකොට මැස්ස ටික බෙනේ උඩට මැදිලා යන හැටි. මේ ක්‍රමයෙන් අපිට ආරක්ෂාවක් ලැබෙනා වගේම මැස්සන්ටත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. දැන් ඉතින් මැස්ස ටික හැමීට අයින් වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වද ටික පරිස්සමට කඩා ගන්න එක. දැන් ඉතින් බෙනේ ඇතුළට අත දාලා මේ වද ටික පරිස්සමට ඇදලා කඩා ගන්නයි හදන්නේ. හැබැයි මාර්ම ප්‍රවේශයෙන් කරන්න ඕන. මොකද අතින්වත් මේ මැස්සෙක් පොඩි වෙන්න දෙන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම උන් කලබල වෙලා අපිට වෙදින්න ඉඩ තියෙනවා. බලන්නකො කිසිම මැස්සෙකුට අනතුරක් නොකර මේ පිරීලා තියෙන මේ වද ටික එකින් එක ලස්සනට කඩා ගන්න හැටි. ඉතින් මේ විදිහට මේ වදයක් කඩා ගන්නකොට අපි අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් තමයි අපි මේ බෙනේ ඇතුලේ තියෙන සීලුම මේ වද ටික සූරලා කඩා ගන්න නැතුව එක් වදයක්වත් බෙනේ ඇතුලේ ඉතිරි කරගන්න එක. ඒක කරන්නේ මේ මැස්සවන දිගටම ජීවත් වෙන්න මේ ජනපදයේ ඉදිරියට පවත්වාගෙන යන්න වගේම වුණ මෙතනින් පන්න ගන්න නැතුව ඉදිරියට අපිට මේ බෙනෙන්ම පිරිසිදු මේ පැණි ගන්න පුළුවන් වෙන නිසායි. ඔන්න එහෙනම් වද ටික පරිස්සමට කඩාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි හැමෝම බලන් ඉන්න ඊළඟ සුපිරිම වැඩේට බහින්න. ඉතින් බලන්න කඩාගත්තු මේ වදයක කෑල්ලක් මෙහෙම අතින් මිරිකලා අල්ලට වක් කරගන්නකොට තියෙන ලස්සන කිසිම කලවමක් නැති 100%ක්ම පිරිසුදු ස්වභාවික මේ පැණි. මේ රත්තරන් පාට මේ පැණි බිඳුවක තියෙන සුවඳ සහ රසය ගැන ඉතින් නමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඉතින් මේ වගේ ස්වභාවික දේවල් ඇතුළත් වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට ජය වේවා.